සමහර අය කියනවා අපි දේවාල විශ්වාස කරන්නේ නැහැ නේ, දෙයියෝ විශ්වාස කරන්නේ නැහැ නේ. දෙයියෝ ඉන්නවනම් අපිට මෙහෙම කරන්න පුළුවන්කමක් තිබ්බනේ කෝ ඉතින් නැහැ නේ. දෙයියෙක් නැහැ නේ. මේ බුදුදහමයි දෙවිවරු සංකල්පයයි දෙකම විශ්වාස කරන කට්ටියක් ඉන්නවා. තව සමහර ඉන්නවා මේ දෙක එකක්වත් විශ්වාස කරන්නේ නැති අය. එතකොට අපි හඳුරෝ මේ සාමාන්‍ය බුදුදහමේ දෙවිවරුගේ සංකල්පය විශ්වාස කරනවද? විශ්වාසයට වඩා අවබෝධය තියෙන එක හොඳයි කියලා මම කියන්න කැමතියි. ඇත්තට පැහැදිලිවම දෙවිවරු පිළිගන්නවා බුදුදහම. පැහැදිලිවම දෙවිවරු පිළිගන්නවා. හැබැයි වෙනස වන්නේ බුදුදහමේ දෙවිවරු අදහන්න කියන්නේ නැහැ. දැන් වෙන ආගම් දහම් වල දෙවිවරු පිළිගන්නව විතරක් නෙමෙයි දෙවිවරු අදහනවනේ. එහෙමයි. බුදුදහමේ දෙවිවරු පිළිගන්නවා. සතරවරම් දෙවිවරු ආරක්ෂාවට පවා ඉන්නවා නේද? එහෙමයි. ඒ වගේම ආචාර්ය මහාචාර්යවරුන් දේශන ශාලාවල බපල් පැලෙන්න කතා කරනවා. දෙවිවරු නෑ. කොහෙද ඉන්නේ? ඔප්පු කරන්න. මෙන්න මේ යකා මේ ගිහිල්ලා අවුරුද්ද අවසානයේ කතරගම දේවාලේ පූජා වට්ටියකුත් අරගෙන ඔලු උඩම තියාගෙන වාහනේ යතුරුත් අතේ තියන් ඉන්නේ. මට බහු වෙලා තිබ්බා. ඒ කෑ ගන්නොත් මේ දේශන ශාලාවේ දෙවිවරු නෑ. මේ විද්‍යාවට අනුව හරි ඔප්පු කරන්න හම්බෙලා දිනවද කියලා. මෙන්න බලනකොට මේ 30 31 වෙනකොට දෙසැම්බර් පූජා වට්ටිය ඔලුව තියාගෙන කතරගම දේවල් ළඟින්. ඒක එහෙමයි කියනකොට එහෙමයි කරනකොට ඉබේම මේ පැත්තට ඇදිලා යනවා. අපිට සංස්කෘතියක් තියෙනවා. බුදුදහමේ දෙවිවරු ප්‍රධාන වශයෙන් 3 දෙනෙක් පෙන්නනවා. අර දෙවිවරුන්ට ගහනවා නෙමෙයි. බෞද්ධ කියන හුණා මේ ප්‍රශ්න කෝටිය දෙවියෝ 33 කෝටියයි කියලා. කොහොමද විසඳන්නේ කියලා. ප්‍රශ්නෙන් ප්‍රශ්නේ පැටලෙනවා. බුදුදහමේ පැහැදිලිවම පිළිගන්න අනිවාර්ය වර්ග 3ක් තියෙනවා. ඒ තමයි ඇත්තටම දෙවිවරු සම්මුති දේව, උත්පත්ති දේව, විසුද්ධි දේව. සම්මුති දේව කියන්නේ අන්න බලන්න අනුෂ්ක මහත්තයා මාධ්‍ය වැඩසටහනකට හරි ඈතකට යනවා. එහෙමයි. හදිසිය රෑ 12ට 11ට වාහනේ මොකක් කරලා කැඩෙනවා. කවුරු වාහනේ බල්ලු බල්ලෙක් නෑ උදව් කරන්නේ. කොහේ හරි යන කාර්යයක් හරි නවත්තලා. ඒ මනුස්සයා තමන්ගේ කමිසයත් ගලවලා දාලා එන්නකො මට පුළුවන් කියලා උක උදව් කරලා හදලා දෙනවා. මොකද්ද කියන්නේ? ඔබතුමා නම් දෙවියෙක්. අන්න දැක්කනේ. එහෙමයි. එතකොට ඒ තමයි සම්මුති දේව. අපි හොඳ ගුණවන්ත මිනිස්සුන්ට කියනවා දෙවියෝ කියලා. සමහර වෙලාවට නෝන්ලා කියනවා මේ මහත්යට දෙවියෝ කියලා. අද නම් ගොඩක් අය කියන්නේ ඒක යකා කියලා. මලයක්ෂයෙක් කියලා. මේ ඒක එසේ වෙතත් අර ගුණවත්කම මත යාන අපි හොඳට හැදිච්ච දරුවෙකුටත් කියනවා යා නම් දේව දරුවෙක්. හරියම සංවරයි. සංසුන්. කතාව සංවරයි. ගමන සංවර. එහෙම ගත්තාම ඊළඟට දෙවනි වර්ගය තමයි උත්පත්ති දේව. චාතුම් මහරජිගේ තාවතින්සේ යාමයේ තුසිතේ නිම්මාන රතේ පරණිම්මිත වසවර්තිය. ඒ සදිව්‍ය ලෝකවල ඉන්න දෙවිවරු බුදුදහම පිළිගන්නවා. එහෙමයි. ඊළඟට වැදගත්ම දෙවිවරු මෙන්න බුදුදහමට විතරක් සුවිශේෂී දෙවිවරු විසුද්ධි දේව. වර්ග 3යි. මහරහතන් වහන්සේ විසුද්ධියට ගියායනේ. එහෙමයි. ඒ වගේම පච්චේක බුද්ධ, පසේ බුදුරජාණන් වහන්සේ සහ සම්මා සම්බුද්ධ. එතකොට කවුද කියන්නේ දෙවිවරු පිළිගන්නේ නැහැ කියලා? පහළ දෙවිවරු ගෙයක් හදාගත්තත් අපි ඒ ගෙයට සමාන විමානයක් කියන අපි ගෙදරක මේ පදිංචි වෙනකොට ගෘහ දේවතාවන්ට, ඉෂ්ට දේවතාවන්ට, රුක්ක දේවතාවුන්ටනේ ඒ වගේ පින් දෙනවනේ. කොච්චර නැහැ කිව්වත් නැකත් පවා එපා කිව්වත් දෙයියෝ නෑ කිව්වත් දේව පූජා තියන අය, දෙවියන්ට පින් දෙන අය, දෙවියන්ගෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන අය ඉන්නවා. ඇත්තටම හිතන්නකෝ දෙවියෝ නෑ කියන්නේ. ඔබතුමාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක මනෝමය ප්‍රශ්නයක්. ඔබතුමා හිතනවා මේක දෙවියන්ට හරි කතරගම දෙවියන්ට හරි කියන්න ඕන කියලා. පූජාවක් හදාගෙන සුදු වැඳගෙන අපේ වෙලා ඔන්න ගිහින් තියෙනවා. එහෙමයි. ඔබතුමාට හිතට සැනසෙලා කිරි වෙහෙරත් වැඳලා ඒ පින දෙවියන්ට දීලා අපේ පූජාවත් බාර කරලා උදේ පාන්දර අර තීච ස්ට්‍රෙස් එක නෑනේ. ඉතින් මේක නරකක්ද දෙයියනේ? මේක චිත්ත විද්‍යාවක්නේ. මේක මනෝ කර්මයනේ, මනෝ පරිශුද්ධතාවයක් හදන්න පුළුවන්. සිත සැහැල්ලු කරන්න පුළුවන් නම් ඒක ලොකු ධනයක් නෙමෙයි, සම්පතක් නේ. හැබැයි දෙයියෝ පාවිච්චි කරලා සමහරලාට හුණියම් කරන වෙලාවලුත් තියෙනවා. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. ඒක ඔක්කොම හැමතැනම ඉන්නේ කතරගම දෙවියෝ නෙමෙයි. හැමතැනම ඉන්නේ තාවතින්සේ ඉන්න අය නෙමෙයි. නේද? ගස් යට, මුල් යට සමහර අය දෙවියෝ කිව්වට යක්කු දැන් සූනියන් දෙවියෝ ගත්තොත් එහෙම වේටේක දෙවියෙක් රෑ 12න් පස්සේ යක්ෂයෙක් වෙන්න පුළුවන්. ඒවත් දැන්න නොදැන්න කල යුතුයි. ආවට ගියාට දෙවියෝ සරණ යන්න හොඳ නෑ. ඊට වඩා අර විසුද්ධි දේවතාවුන් රහතන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් අපි ආරක්ෂිතයි.